අප්පා පුදුම කට්ටක් අප කන්නේ ඕස්ට්‍රේලියාවටලා වගාව මේ බලන්න පේෂන් ගොට්ටුකොළ තාමනා තියෙන වට්ටක්ක මේ කරපිංච ගහ රයිට් ලංකාවේ ඉන්නකොට ඉතින් මේවා කරාද නෑනේ කොච්චර ඉතින් ගෑණිගෙන් බැනුම් අහගෙන කොච්චර වගාවට උචිත දේවල් ඕස්ට්‍රේලියාවටලා කරනවද මේ බලන්න වට්ටක්ක මේ බලන්න මිරිස් ලංකාවේ හේනක් දාගත්තා නම් ඇත්තටම පෙන්ෂන් අරගෙන ලංකාවට හේනක් දාගන්න මේ බලන්න මෙහි පැලගෙන හිටි මේ මිරිස් මාල් වට්ටක්ක මේ ගස් දැන් අඳුරන්නෙත් නෑ හේ හිටෙනවා මේ ඊයසේ මලුත් තියෙනවා මේ මල කරපිංච නීවිතිය මේ නිවිති ගස් මේ අපි ලංකාවේ හිටියනම් හිටවනවද නෑනේ මේ බලන්න බටු ගහක් සාරට හැදලා තියෙනවා තා ගෙඩි නම් ඇවිල්ලා නෑ මල් විතරයි තියෙන ගහ පුරාම හැබැයි ඉතින් උඹලගේ ඇස්වා කටවහ වදී දන්නේ නෑ මේ බලපල්ල මිරිස් ආමු මිරිස් මේ පේනවා මිරිස් ඇයි ලංකාවේ ඉන්න උඹලට වගා කරගන්න බැරි මේ කොච්චර ලස්සන මිරිස්ද තියෙනනේ ලංකාවෙන් පිටරටින් තෙල් එනකන් ඔලිව උඩ දාගෙන බලා ඉන්නවා වගේ හිටවගන්න ගහක් මේ බලපල්ල මුගුණු වෙන්න කොච්චර ලස්සන මුගුණු වෙන්නද මේ දැන් මලුත් හැදිලා ඒ කියන්නේ මේ කඩලා උයන්නේ නැති හින්දා මේ ඒ ඇසේ මලුත් තියෙනවා මල් වවනවා එළවලු වවනවා කොච්චර මහන්සියකින් නා මේ තව එකක් පෙන්නන්න තව එකක් මෙන්න බලපල්ල අරලිය ගහක් නේ මේකට කියන්නේ අරලිය ලංකාවේ විතරයි හැදෙන්නේ නෑ ඕස්ට්‍රේලියාවෙත් හැදෙනවා රයිට් එහෙනම් අදට ගිහිල්ලා එන්න වීඩියෝ එක දිග වුණාම දාන්නත් බෑනේ නේ බලන්න මගේ ගේ පිටිපස්ස තියෙන ලස්සන මේ හේනක් තියෙන හේනක් ගෙවලුත් තියෙන හේනෙන් එහා පැත්තේ හරි එහෙනම් ඔක්කොම ජය වේවා කිව්වා උණ්ඩු ඇතුලේ ජීවත් වෙන්න එපා සේරුව වගේ හිතා ගන්නilla ඕකේ බයි